අද දවසේදී පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟවල 38 වන තරඟය. ඉතින් මේ තරඟේ ක්‍රීඩා කරන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම. ඉතින් අපි දන්නවා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් නියෝජනය කරනවා ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීර. ඉතින් ප්‍රථම පන්දුවට පාර දෙන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. මුල් ලකුණු 204ක් ලබා ගන්නවා කඩු 9 දැවී යනවා. ඉතින් චමීරට වැඩි සාර්ථක වන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. පළවෙනි පන්දු වාරයේදී ලකුණු 25ක් ලබා ගන්නවා චමීර. පන්දු වාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 46කට කඩුල්ල දවා ගැනීමට සමත් වුණා. නමුත් ඔහුගේ අත ප්‍රතිඵලය තමයි මේ ලබාගත් සුපුරු උඩ පන්දුව. ඉතින් මම හිතන්නේ දවස් කීපයකට පෙර කමිදු මෙන්ඩි සුපුරු උඩ පන්දුවක් ලබා ගන්නවා. ඊට දවස් කීපයකට පසු ශිෂ්ට උඩ පන්දුවක් ලබා ගන්න චමීර හැකියාවක් ලැබෙනවා. ඉතින් අපි දැක්ක පියාඹගෙන යනවා උන්ටවත් හදා ගන්නවත් බෑ. කමෙන්ට් එකක් පුදුමයට පත්ව ප්‍රකාශ කරනවා මේ ඇවිත් ශිෂ්ට උඩ පන්දුවක්. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකාවේ මොකද්ද මේ වෙලා තියෙන්නේ. අපි දැක්ක හර්ෂ බොග්ලි කියනවා මේ මට හිතා ගන්න බෑ ශ්‍රී ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. කමිදු මෙන්ඩි ශිෂ්ට උඩ පන්දුවක් ලබා ගන්නවා. ඒ වගේම චමීර ලබා ගන්නවා. ඉතින් අපි දැක්කා ක්‍රිකට් එකේ වුණත් ශිෂ්ට විදියට කියනවා the flying Chamir has pulled over screamer the catch of IPL 2025. ඉතින් ෆ්ලයින් චමීර පියාඹන චමීර ඉෂ්ට උඩ පන්දුවක් ලබාගෙන තියෙනවා මේ සමහරකට 2005 IPL එකේ හොඳම කැච් එක වෙන්නත් පුළුවන් කියලා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.